Hello guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්නව නේද? ඔයාලා දන්නවද අපි මේ කොහෙද යන්නේ කියලා? මේ යන්නේ අපේ කඩේට. මම දවසින් ගොඩාක් කාලය ගත කරන්නේ කඩේ. හරි ඉතින් ළමයි අපි කඩේට ආවා. ඉතින් ඔයාලට කියන්න ඕනි මේ මගේ ෆස්ට් වීඩියෝ එක. YouTube channel එක හදලා නම් දැන් මාසෙකටත් කිට්ටු වෙනවා. ඒ වුණාට එක වීඩියෝ එකක් දාපු නැති හින්දා මම හිතුවා කඩේ වීඩියෝ එකක් මුලින්ම දානවා කියලා. හරි ඉතින් අපි ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා බලමුකෝ. ඉන්නකෝ මාත් එක්ක. ඉතින් ළමයි මම මේ ඔයාලට පෙන්නන්නේ අපේ කඩේ ඇතුළ. ඉතින් ඔන්න ඔයත් ඇඹිලි පිටියවට නම් ඔයාලට අපිත් ඔයිල් ගන්න පුළුවන්. හරි ඉතින් ඒ ඔයාලා දැක්කේ අපේ කඩේ. හරි ළමයි ඉතින් අපි දැන් මුලින්ම වැටි කරන්න පටන් ගමු. මම මිදුල අත ගෑවා ළමයි කියන්න ඕනි. මොකද කඩේ ඉස්සරහට අවුව වැටෙනවා. ඒක හින්දාම ඉක්මනට මේක අතු ගාලා දැම්ම මට ඒකේ වීඩියෝ එක ගන්න බැරි වුණා. හරි මම ඔයාලට අපේ කඩේ එළිය පෙන්නන්න මොන වගේද කියලා. ඉතින් ළමයි ඒ ඔයාලා දැක්කේ අපේ කඩේ ඉස්සරහා. දැන් ඉතින් අපිට කඩේ බෝඩ් ටික තියාගන්න ඕනි. එළියෙන් බෝඩ් දෙකයි තියෙන්නේ ටික කියලා කිව්වට අපි එහෙනම් ඒ බෝඩ් දෙක තියාගෙන ඉමු. ඔව් ඉතින් මන් දන්නවා ඔයාලට ඇහෙන්නේ නැහැ කියලා. හරි බෝඩ් ටික තියාගත්තානේ. දැන් තියෙන්නේ කඩේ අත ගා ගන්න. එහෙනම් ඉතින් අපි කඩේ අත ගාමු. එන්න මාත් එක්ක කඩේ අස් කරන්න. හරි ළමයි ඉතින් ඔය අත ගන්න අතරේ මට හිතෙනවා ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක කියලා ඔයාලට මම කිව්වනේ. මොනවා හරි මේකේ අඩුපාඩුවක් ඔයාලා දැක්කොත් ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. අපි ඒවා හදාගෙන අපි ලස්සන වීඩියෝස් ඉස්සරහට අරන් එන්න මම try කරන්නම්. හරි ඉතින් ළමයි ඔන්න ඔය විදිහට අතු ගාලා නම් ඉවර වුණා. දැන් අපිට තියෙන්නේ බුදු පහන තියන්න. මං ඔයාලට මුලින්ම පෙන්නන්නම් බුදු පහන තියෙන තැන. බුදු පහන තියෙනවා. ළමයි මම ඔයාලට තැනක් දෙන්නවා. ඉතින් මම බුදු පහන තිබ්බා. මට ඒ තිබ්බේ වීඩියෝ එකේ න බැරි වුණා. හරි ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි මගේ කඩේ උදේ වරුවේ වැඩ ටික උනේ. ඉතින් මං කියවනේ මේක මගේ පළවෙනි වීඩියෝ එක කියලා. ඉතින් මොනවා හරි අඩුපාඩුවක් ඔයාලා දැක්කනම් පහලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් ඉතින් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. තවත් ලස්සන වීඩියෝ මම අරගෙන ඉස්සරහට එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න ළමයි. ඔයාලා පරිස්සමින් ආදරෙන් සතුටින් ඉන්න. හැමෝටම ආදරේ. බයි.